අපි ඉන්නේ මීදුම්පිටියේ. අද අපි යන්නේ පීස්සැල්ලේ. ඉතින් අපි බදුල්ලේ ඉඳන් පස්සරට ඇවිල්ලා පස්සරින් ලුණුගල පාරට දැම්මා. අපි යනවා දැන් ලුණුගලට. ලුණුගලින් හොප්ටන් ගිහිල්ලා ඊට පස්සේ පීස්ස ඇල්ලට යන්න තමයි හිතන් ඉන්නේ. අපි ගිහින් බලමු. අපි හොප්ටන් පාරේ ඇවිල්ලා පීස්ස කියලා බෝඩ් එකක් තියෙනවා. එතනින් පහළට දාන්න ඕනේ. පහළ පාරේ ඇවිල්ලා කිලෝමීටර්ස් 3ක් 4ක් විතර ආවම මෙන්න මේ වගේ වංගුවක් තියෙනවා. බයික් නතර කරන්න පුළුවන් මෙතන. මෙතන බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එක ගාවින් මෙතන පහළ පඩිපලෙන් යන්න ඕනි. කියන්න දෙයක් තියෙනවා. මෙතන මම දන්න විදිහට 13 දෙනෙක්ට වඩා මැරිලා තියෙනවා. හැබැයි මෙතන ගහලා දෙන්නේ 13යි. දී නෑ මව දානවා කියලා ගහලා දෙනවා. ඉතින් පහළට ගිහින් බලමු කොච්චර දුර යන්න දෙනවද කියලා. අපි ආව පොඩ්ඩ දුරක් අතරින් පහළට බැහැගෙන ඉතින් මේ මෙතන පොඩි දියැලක් තියෙනවා චූටි එක. මේ වතුර පාරත් එක්කම ලස්සනයි ඒක ටිකක්. මම හිතන්නේ මෙතන බලාගාරයක් හරි මොකක් හරි තිබිලා තියෙනවා කලින්. මෙතන තියෙන ලස්සන දියැලක් තියෙනවා ගන්න. ඉතින් මේත් එක්කම මෙතනින් තියෙනවා මම හිතන්නේ පීස්සැල්ලෙන් එන වතුර පාරක්. අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. තව ටිකක් දුර යන්න තියෙනවා. මම හිතන්නේ මේක අතහැරලා දාලා තියෙන්නේ. එතන තියෙන ලොකු ගහක් මේක යටින් රින් ගන්න දෙන වලට આવොත් රින්ගුවා අම්මේ. ඔයාලට පාර හොයාගන්න අමාරු වෙන එකක් නෑ. මේ ඇල පාරක් දිගේ මේ යන්න තියෙන්නේ. මේ බන්ටයක් වගේ බැඳලා තියෙනවා. ඒක දිගේ ගියාම හරි. රින්ගිල්ලක් තමයි තියෙන්නේ. එතනින් පොඩ්ඩක් එන්න අමාරුයි. එතන විතරයි අමාරු දැනකට තියෙන්නේ. එතන තියෙනවා ගල් ගුහාවක් වගේ. මම දැන් මෙතන ලොකු අර ගල් ගොඩක් එකට එකතු වෙලා තියෙන්නේ මේ ප්ලේස් එකේ. හරි අමුතු වයිබ් එකක් තියෙන්නේ. මම කොහෙවත් දැකලා නැහැ. මේ වගේ තැනක් තියෙනවා දියැල් එකට යන පාරක ලංකාව ඇතුලේ. මාර ලස්සනයි.
අන්තිමට අපි ආවා පීස්සැල්ලට. ඉතින් කිලෝමීටර් එකමාරක් දෙකක් විතර තියෙන උඩින්ද මෙන්න තියෙනවා සුන්දර පීස්සැල්ල. මාර ලස්සනයි. මම හිතන්නේ අර වතුර පාරට හොදගෙන ගිහිල්ලා තියෙන්නේ ඔක්කොම. මාරම ලස්සන ප්ලේස් එකක්. මෙතන ලස්සන view point එකක් හදලා තියෙනවා. view point එක උඩට ගිහින් බලමු. මට සිරි පොඩ්ඩක් හිතාංග කොච්චර වතුර පාරක් එන්නේ නැද්ද කියලා. මේ තමයි සුන්දර පීස්සැල්ල. මම ආවා පීස්සදියැල්ලේ පාමුලට. ඉතින් මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔයාලට පොඩි බඩක් වෙන්න ආවා. ඔයාලට පේනවද දන්නේ මේ මෙතන මැදින් යනවා පොඩි නිකන් කැලෑ කෑල්ලක් වගේ තියෙන ගස් ටිකක් ඇවිලා. ඉතින් මේ මෙතන තියෙන්නේ වලගම්බා රජුරුවෝ ආරක්ෂිත ස්ථානයක් විදිහට පාවිච්චි කරපු ගල් ගුහාවක්. ඉතින් ඒක මේ වනවාසී ස්වාමීන් වහන්සේලා භාවිතා කරා කියලාත් කියනවා. කොහොම නමුත් මේ ගල් ගුහාවට යන්න පාරක් තියෙනවා. හැබැයි මම හිතන්නේ අද මට යන්න පුළුවන් ඒ කියලා. මොකද අපි දෙන්න ඉන්න නිසා මට දැනෙනවා මෙතන එතනට යන එක ආරක්ෂිත මදි කියලා. කොහොම නමුත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙන් ගිහිල්ලත් එතනට යන්න පුළුවන්. මෙන්න මේ අයිනෙන් කොහොම හරි ගිහිල්ලා යන්නත් පුළුවන්. කොහොම නමුත් වලගම්බා රජුරෝ එතන හිටියා කියලා කියනවා සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න හෝ මොකක් හරි කරදර වලින් ආරක්ෂා වෙන්න. ඉතින් මාර ලස්සන දෙයල්ලක්. මේ පීස්සැල්ල මීටර් 45ක් උසයි. මේ කුඹුක්කන් ඔය කඩාගෙන හැදිලා තමයි මේ ලස්සන දියැල්ල හැදෙන්නේ. ඉතින් කුඹුක්කන් ඔය ගලාගෙන ඇවිල්ලා පීස්සැල්ල නිර්මාණය කරලා මෙන්න මේ පහළ ඒකෙත් අතු සාර කරමින් ස්වයං පෝෂිත කරමින් ගලාගෙන යනවා පීස්සැල්ල. ඉතින් හරි ලස්සන සුන්දර දියැල්ලක්. ඉතින් ඕගොල්ලෝ බලන්න පීස්සැල්ලේ ලස්සන මාත් මේ පීස්ස දියැල්ල ලස්සන රස විඳිනවා.
අපි වීස්සැල්ල ගාව විනාඩි 20ක් 30ක් විතර හිටියා. දැන් වෙලාව 3:00යි. අපි බදුල්ලට යන්න ඕන ආය. ඉතින් එහෙනම් අද අපි වීස්සැල්ලට සමු දෙනවා. අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. දැන් යන ගමන් කොහෙන් හරි කාලා අපි කොහොමම හවස් වෙද්දි බදුල්ලට යන්න ඕනේ. එහෙනම් අපි බයික් එක නවත්තපු තැනට ගිහලා හම්බෙමු. එහෙනම් අපි සමු දෙනවා වීස්සැල්ලට. අපි වීස්සදියැල්ල ඉඳලා ලුණුගොල්ල පාරට ආවා. දැන් අපි ඉන්නේ පස්සර පැත්තට යන ගමන් හොප්ටන් හරහා. ඉතින් දැන් ඉන්නෙත් මීදුම් පිටියේම තමයි. vlog එක පටන් ගත්තෙත් මීදුම් පිටියේ. ඉතින් vlog එක ඉවර කරන්නෙත් අපි මීදුම් පිටියේ. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. ඔව් එච්චරයි. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. දිගටම vlogs දානවා. subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න. අපි ගියා.